මම කලින් ටෙන්සෆ්ලෝ සිරිස් එකේ ටෙන්සෆ්ලෝ බේසික් ටෙන්සර්ස් කොහොමද අපි හැඳල් කරන්න කියලා කතා කරවලත් එක්ක කොහොමද ඩෙන්ටිටි මේට්‍රික් සදාගන්නේ කොහොමද ශූන්‍යනා සහදාගන්නේ ඒ විදිහට එතකොට දැන් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ කොහොමද අපි TensorFlow එකේ distributions අපි initialize කරගන්නේ ඒ වගේම අපි කොහොමද range function එක use කරන්නේ ඒ වගේම casting කියන එක use කරන්න කියන එක. එහෙනම් මම මුලින්ම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා දන්න ඇති maths කරා නම් normal distribution කියලා තියෙනවා. මම මේ normal distribution කියන්නේ මොනවද කියලා යන්නේ නැහැ. මම හදන්නේ ඒක කොහොමද අපි TensorFlow වලින් implement කරගන්නේ කියන එක තමයි කියලා දෙන්නේ. මම x කියලා variable එකක් ගත්තොත් අපිට පුළුවන් TensorFlow dot මෙයාලගේ තියෙනවා random කියලා යන්න පුළුවන්. random එකේ අපිට අවශ්‍ය වෙන්නේ මොන distribution එකද? normal distribution එක. එතකොට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් විස්තරයක් මොකද්ද normal distribution එකේ වෙන්නේ කියලා. මට මතක තියෙන මේකට ප්‍රමත චක්‍රය කියලාද කොහෙද කියන්නේ සිංහලෙන්. ඒ සිංහල words වෙනම තියෙනවා. ඒ වලට ඔන්න search කරලා බලත හැකි. මෙතනදී දැන් TensorFlow එකේ random එකේ අපි normal කියන එක තමයි import කරගන්න. අපි ඊට පස්සේ මෙතන shape එකක් දෙන්න ඕනේ. මම 4x4 කියලා දෙන්න. ඊට පස්සේ අපිට මෙතන දෙන්න පුළුවන් mean එක. mean එක මම 0 කියලා දීලා එතකොට ඔයාලා දන්නවා standard deviation එක තියෙන්න ඕනේ 1යි. normal distribution එක. එතකොට අපිට මෙතන print ගහලා මෙන්න මේ x එක print කරගන්න පුළුවන්. python ඊට පස්සේ file එකේ නම 2 වලින් ඉඳන් පටන් ගන්න. හරි tensorflow distributions.py මේක save කරලා තියෙන්නේ මම enter කළොත් හරි ඔයාලට ටෙන්ස් එකක් බලා ගන්න පුළුවන් 4x4 shape එකක් තියෙන normal distribution එක. මෙතන print එකේ normal distribution කියලා දාන්නම්. හරි ඊට පස්සේ මේ වගේම අපිට ගන්න පුළුවන් ඊළඟට uniform distribution. ඒකට මම x ම ගන්නම් random එකේ uniform shape එක දෙන්න පුළුවන්. ඔයාලා කැමති shape එකක් දෙන්න. minimum value එක මම දුවයි ඒ වගේම maximum value එක දෙක විදියට. ඊට print uniform distribution හරි ඔයාලා normal distribution එක මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම uniform distribution එක ඊළඟට තියෙනවා අපි දුන්න පරාසය ඇතුළත. මම මෙතන පරාසය පාස් කරා. එහෙමනම් uniform එක හරි. ඊළඟට තියෙන්නේ මම කතා කරනවා කිව්වේ range function එක. range function. මේකේ ගොඩක් වෙලාවට Python එකේ range එකම තමයි අපිට මෙතන tf.range කියලා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ස්ටාර්ට් කරන තැනක් දෙන්න. එතකොට මම ස්ටාර්ට් එක 5 වගේ දෙන්න. ඊට පස්සේ ලිමිට් එක තමයි ඒක ඉවර වෙන්න ඕනේ කොහෙන්ද කියන එක 5 ඉඳන් 20 වෙනකම්. ඊට පස්සේ අපිට මෙතන ඩෙල්ටා කියලා එකක් තියෙනවා. ඩෙල්ටා කියන්නේ අපි කීයෙන් කීයටද යන්න ඕනේ කියලා. දැන් මෙතන 3 වගේ දැම්මොත් 5න් පස්සේ 8 ඒ විදිහට තමයි යන්නේ. print range function print x save කරලා බැලුවොත් හරි ඔයාලට පේනවා මෙතන range function එක තියෙනවා. මෙන්න මෙහෙම range function එක තියෙනවා. tensor එකේ තියෙනවා 5 8 11 14 17 20 වෙනකන් 5 ඉඳන් පටන්ගෙන මෙතන 20 වෙනකන් ඩෙල්ටා එක 3 කියන්නේ අන්තරේ 3 පරිදි ගිහිල්ලා තියෙනවා. අන්න ඒක තමයි range function එකෙන් වෙන්නේ. එතකොට range එකත් හරි. දැන් ඔයාලට දන්නවා මෙතන තියෙන්නේ 5 8 11 ඔක්කොම තියෙන integers වලින් d type එක ඔයාලට පේනවා int 32. දැන් මෙතන
කාස්ටිං වැදගත්වෙනවා අපිට ඩේට ටයිප් අතර මාරු කරගන්න ඕනු නහම එතකොට මම මේක දෙන්නම් tf. අපිට මෙතන යස් කරන්න පුළුවන් කාස්ට් කියන එක ඊට පස්සේ අපි කාස් කරන්න ඕන මොකක්ද එක් එක මෙන්න මේ එක් එක තම කාස් කරන්න ඕන ඒකට එක් කියලා දාලා මං ඔන්න මෙතන වයි කියලා දාගන්නම් ඔයාලට පැහැදිලි විදිහට පේන්න මෙතන දැන් මේ අන්තිමට තියෙන එක් එක තමයි ගන්නෙ මේකනේ අන්තිමට අපි ඉනිෂියලයිස් කරපු එක් එක එතකොට x කියන එක අපි මෙතන ගන්නවා කාස්ටිං කරන්න අවශ්‍යයි ඊට පස්සේ අපි කාස් කරන්න ඕනේ ඒ කියන්නේ මේක කන්වර්ට් කරන්න ඕනේ මොන data type එකකටද කියලා අපි මෙතන දෙන්න ඕනේ ඒ data type එක තමයි tf. float 64 කියලා මම දෙන්නම් ඊට පස්සේ print එකක් මම ගන්නවා casting print y නම් මේකින් කරන්නේ casting එක අපි බලමු clear command එකක් ගහලා ඔයාලට මෙතන casting එක යටතේ පේනවා TensorFlow tense එක තියෙනවා 5.0 බිංදු ඒ කියන්නේ 5 දැන් මෙතන 5යි ඩොට් එකක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම හැම එකක් යටින්ම ඩොට් හැම එකක් ළඟින්ම ඩොට් එක තියෙනවා අන්තිමට එතකොට මෙතන d type එක බැලුවොත් ඔයාලට පේන්නේ int32 එක float 64 වෙලා තියෙනවා මේ වීඩියෝ එකේ මම කියලා දුන්නේ කොහොමද TensorFlow එකේ distributions ඒ වගේම range function එක වගේම casting එක use කරන්න කියන එක ඊළඟට මම කියලා දෙන්නම් කොහොමද අපි TensorFlow use කරලා mathematical operations කරන්න කියලා. ඒ කියන්නේ matrix tensors අපිට add කරන්න පුළුවන්, subtract කරන්න පුළුවන්, divide කරන්න පුළුවන්. ඒ ටික මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ආයෙත් හම්බ වෙමු.